විඩාබර දවසක අවසානයේ පැය 8ක් වැඩ කරලා පැයක් විතර ඩ්‍රයිව් කරලා ට්‍රැෆික් එක්ක ෆයිට් කරලා ගෙදර ඇවිල්ලා මගේ ගාඩන් එකේ ඉඳගෙන තේ එකක් බොන ගමන් ගාඩිනියා මල් සුවඳ එනකොට කුරුල්ලොන්ගේ සද්ද ඇහෙනකොට මට දැනෙන සතුටත් එක්ක මට හිතුණා ඇයි මම මේ මල් වවන්නේ කියලා ඕගොල්ලන්ට කියන්න. මේ ඊයේ රෑ ඇහෙනවද වැස්සේ සද්දේ? වැස්සේ සද්දේ ගාඩිනියා මල් සුවඳයි රෑ ඔක්කොම ගෙදර වැඩ ඉවර වෙලා ඉඳගෙන ඉන්නකොටයි එතකොටත් මට හිතට දැනුනේ පුදුම සහනයක්. ඉතින් මට හිතුණා මම මේ ඇයි මල් වත්තක් වවන්නේ, එළවලු හදන්නේ, එතකොට මේවයි පින්තූර ගන්නේ, මේවා ඕගොල්ලෝ එක්ක බෙදා හදාගන්නේ කියලා කියන්න. මම හරිම කාර්ය බහුල කෙනෙක්. දරුවන් 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්, ඉස්කෝලේ යන, යුනිවර්සිටි යන, එතකොට සයන්ටිස්ට් කෙනෙක් විදියට වැඩ කරන, ඒ වගේ ගොඩක් කාර්ය බහුල කෙනෙක්. ඇත්තටම මට මේ මල් ගෙවත්තව ගැන බලන්න වෙලාවක් නැති තරම්. ඒ වුණාට මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්නවනම් ඕගොල්ලෝ දන්නවා මම ගොඩාක් මල් හදනවා, ගොඩාක් එළවලු හදනවා. අපිට මෙහි තියෙන පොඩි මාස 3-4 ඇතුළත කාලෙදී මම වත්තේ මේ වැඩ කරලා පුදුම සතුටක් ලබනවා. ඒ වගේම මේ ඔක්කොටමත් වඩා සබාදහමත් එක්ක ගැවසෙනකොට දැනෙන මානසික සතුට කියලා ඉවර කරන්න බෑ. ඒක ඇත්ත. සමහර වෙලාවට කියනවා ඉතින් ඔය එළවලු ටිකක් ටොමැටෝ ටිකක් 799ට ගන්න පුළුවන් සමයකේ. ඇත්ත. තක්කාලි ප්‍රාත්තලක්ම ගන්න පුළුවන් 799ට. ඉතින් ගෙඩියක් හැදෙනකන් ගහක් හදලා වතුර දාලා පොහොර දාලා ගොඩක් දවස් බලන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් මලුත් මෙහි හැමතැනම තියෙනවා. ඉතින් ගොඩක් කියා කරන්න ඕනේ. තද අවුව එනවා, පොහොර දාන්න ඕනේ. මේ වගේ ලස්සනට ස්පෙෂලි ගන්න. ඉතින් ටිකක් වැඩ කරන්න ඕනේ. ඒ වුණාට මට කොයි තරම් වැඩ තිබුණ දවසක වුණත් හවසට ඇවිල්ලා පොඩ්ඩක් මෙතන ගාඩන් එකේ ඉඳගෙන ඉන්නකොට මේ කුරුල්ලොන්ගේ සද්ද අහනකොට මගේ හිතට දැනෙන්නේ පුදුම සතුටක්. ඇත්තටම සමහරු කියනවනේ හිත සංසුන් කරගන්න භාවනා කරන්න කියලා. මගේ ගාඩන් එක මගේ භාවනාව. මට මෙතනට ආපුවාම හිතට දැනෙන විවේකයේ සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් ඒ වගේම තමයි මේ ලස්සන ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න එකනොත් මම සතුටු වෙනවා. අසල්වැසියාගේ වත්තට වඩා මගේ වත්ත ගොඩක් ලස්සන කරගන්නවත් ඒ මොනම දෙයකටවත් නෙමෙයි. මගේ ගාඩන් එකේ මේ සමහර ගොඩාක් මල් තියෙන්නේ බෑක්යාඩ් එකේ. බෑක්යාඩ් එක ෆෙන්ස් එකකින් වට කරලා තියෙන. ඉතින් කාටවත් එළියේ ඉන්නටවත් පේන්නේ මම තමයි මේව ඇවිද සුන්දරත්වය බලන්නේ. සමහර වෙලාවට මගේ දරුවන්ට කතා කරලා මම මේවේ සුන්දරත්වය පෙන්නනවා. ගොඩක් වෙලාවට මම කරන්නේ මේ හවසට වැඩ ඇරලාම ඉඳගෙන පොඩි විවේකයක් ගන්න එක තමයි. ඒ වගේම තමයි උදේමත් දරුවන්ට හැරවලා දරුවන්ගේ මූණ බලලා ඊළඟට යන්නේ දරුවෝ වගේ මේගොල්ලන්ව බලන්න. හවසටත් ගෙදරට ඇවිල්ලා දරුවන්ගේ මූණ දැක්කට පස්සේ මම වැඩියත්ම ආස කරන දේ තමයි මේ මගේ මල් පැලවල විසිතුරු බලන එක. මල් පැලයක් අත ගාලා ඒකට වතුර ටිකක් දාලා ඒකත් එක්ක පොඩ්ඩක් ගැවසිලා වල් පැලයක් අරන් දාලා ඉන්නකොට ඉතින් මේගොල්ලොත් ඇත්තටම අපිට ලස්සනට මල් දීලා අපිව සනසවනවා කියලා මට හිතෙනවා. ඉතින් අපි හැමෝම දන්න විදියට අපි විතරක් නෙමෙයිනේ මේ ගහකොළ කියන්නේ ජීවයක් තියෙන දෙයක්. ඉතින් ඒගොල්ලොන්ට තේරෙනවා අපි මම සමහර වෙලාවට මේ මල් අත ගන්නවා කතා කරනවා ඔන්න මැරෙන නම් එපා මට ලස්සන මල් ටිකක් දෙන්න කියනවා. ඉතින් මට හිතෙනවා මේගොල්ලන් ඒවා අහනවා කියලාත් වෙලාවකට මට හිතෙනවා. ඇත්තටම මම ඔබ්සර්ව් කරලා තියෙනවා අපිට පුළුවන් නම් මියුසික් දාලා තියන්න මේ ළමයින්ට අර ක්ලාසිකල් මියුසික් දාලා වගේ මල් පැලවලටත් දාලා තිබුණාම
වැඩිපුර මල් පිපෙනවා, ලස්සන වෙනවා. මල් විතරක් නෙමෙයි ඉතින් එළවලු ටිකකුත් හදාගත්තම ඕගොල්ලන්ට ඉතුරුවකුත් වෙනවා. ඒ වගේම වසවිස නැති ආහාර ටිකක් ගෙදර අයට දෙන්නත් පුළුවන් වෙනවා. ඉතින් මගේ වෙජිටබල් ගාඩන් එකත් මම මල් වගේම ඕගොල්ලෝ එක්ක ළඟදිම දවසක ෂෙයා කරගන්නම්කෝ. එහෙම නැත්නම් මගේ පරණ වීඩියෝස් වලින් පහුගිය අවුරුදු ඒවා බලන්නත් පුළුවන්. එහෙමනම් ඉතින් අදත් ඕගොල්ලෝ මොනවා හරි දෙයක් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකෙන් හමු වෙනතුරු ගිහින් එන්න. ආදරෙන් සතුටින් ඉන්න.